කාරණා දිනනවා මාත්‍ය ඒක ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට සමහර මහා පින්කම් කරන අවස්ථාවල අරිෂ්ඨර්ම පතාගෙන ධර්මදේශනා පවත්වන මොහොතේ ඡායාරූප ගැනීමේදී යම්ක ආලෝක සංඥා එළියාදී දක්වන ලැබෙන අවස්ථා ඇත. මෙවන් ආලෝක ශාස්ත්‍රීය දෙවිවරු. නෑ ශාස්ත්‍රීය දෙවිවරු නෙමෙයි මාත්‍ය. ශාස්ත්‍රීය දෙවිවරුන් බුදුරජාණන් වහන්සේ කුමාරකාශ්‍යප මහ රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා. ඔය ශාස්ත්‍රීය දෙවිවරු කියන පිරිස හැම වෙලාවෙම මේ මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියලා. තේරෙනවද? යොදුන් 100ක් යොදුන් 100කට මෙහා ඒගොල්ලෝ ලං වෙන්නේ. ඒතර බුදුරජාණන් කුමාරකාශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඒගොල්ලෝ යොදුන් 100ක් එහන් ඉන්නේ මොකද? මිනිස්යාගේ ගඳ උහුලන්න බැරි. ඒතර මිනිස්යාගේ ගඳ කියන්නේ පුතේ මේ දහඩිය ගඳ නෙමෙයි. දුසිල්වත් භාවයේ ගඳ. ඒක තේරුම් ගන්න ඕනේ. දුසිල්වත් භාවයේ දුක්ඛ. ඒ නිසා ඒක උහුලන්න බැරි නිසා ඒගොල්ලෝ යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියලා කුමාරකාශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරන සූත්‍රය. තේරෙනවද? නමුත් ඉන් මෙහා ඔය අපි දකින්නා වූ ඡායාරූප වල ඉන්න දෙවිවරු මේ පල්ලෙහා ලෝකයේ ආශ්‍රිතව ඉන්නේ ඒ අයගෙන් වරන් ගත්තා වූ දෙවිවරු. දැන් සතරවරන් දෙවියෝ ඉහළා තලයේ හිටියට ඒගොල්ලන්ගෙන් වරන් ගත්ත අප්‍රමාණ වූ දෙවිවරු පල්ලෙහා ඉන්නවා. තේරෙනවද? අප්‍රමාණ වූ බලවත් යක්ෂයෝ ඉන්නවා. තේරෙනවද? දැන් පන්සලකට ගියාම දැන් පන්සල් වල උපාසකම්මල උපාසක සීයලා ඉන්නවා. මේ අය ජීවිතේම පන්සල තුලයි බෝධි පූජා තියෙනවා, පින්කම් කරනවා, පන්සලේ හැමදේම හදනවා. තේරෙනවද? පන්සලේ ස්වාමින් වහන්සේ ප්‍රඥාව වැඩෙන බණක් කියන්නේ නැහැ. කරන පින්කම් වලට පින් දීලා තව තවත් පින කෙරෙහි උපාදානෙ සකස් කරනවා. ඉතින් දැන් මෙහෙම උපාසකම්මල උපාසක සීයලා මැරිලා ගිහිල්ලා මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සංඝයා කියන තැන උපාදානය සකස් වෙන්නේ නැහැ. පන්සලේ හාමුදුරුවෝ උපාදානෙ කරගන්න. නැත්තම් පන්සලේ හැදපු පහන් වැට පහන් කනුව තාප්පේ තමයි උපාදානෙ. එහෙම උපාදානය වුණාම මැරිලා ගිහිල්ලා අර පන්සලේ තියෙන බෝධින්නාංශේ නෙමේ නුග ගහක රුක්කත්තන ගහක කිරි ගහක ගිහිල්ලා අර ආලෝකයක් ඇටියට උප්පත්ති ලබනවා. සතර පායෙ නිදිලා නැහැ. ඉතින් දැන් ඔතන ඉඳගෙන ඒගොල්ලෝ දැන් පන්සලේ මෙච්චර කල් පන්සලට ගිහිල්ලානේ පින්කම් කරගත්තේ. දැන් යන්න බෑ. දැන් රහේ ඉන්නේ. ඒ නිසා මින් පස්සේ යා මොකද කරන්නේ? දැන් හාමුදුරුවෝ පිරිත් ගේකට යනකොට ඔන්න පස්සෙන් යනවා. ගිහිල්ලා අර පිරිත් ගෙදර පිරිත් මණ්ඩපයේ උඩ නැත්තම් ඔය කොතන හරි තැනක ඉන්නවා. නැත්නම් හාමුදුරුවෝ දානයක් වෙල යනකොට එතන යනවා. පින්කමකට කඩින පින්ක පෙරහැරක් යනකොට ඒ පෙරහැර යනවා. අර පෙර ගිය පුරුද්ද. නේද? ඉතින් මෙහෙම වෙලාවේ ඡායාරූපයක් ගනිද්දී අර අභිතාක්ෂණක හේතුන් නිසා අර පුංචි ආලෝකයක් තේන්න. ඒ නිසා ඒ ආලෝකයන්ට අපි ගොඩාක් වටිනාකමක් දිය යුතු නැහැ. නමුත් ඒ දෙවියන් අතරත් ශක්තිමත් දෙවිවරු ඒ ආලෝක තුල ඉන්නවා. තේරෙනවද? ඒගොල්ලෝ ওই සතරවරන් දෙවියන්ගේ වරන් ගත්ත බලවත් දෙවිවරු. නමුත් ඒක අර ශාස්ත්‍රීය දිව්‍යතල වලින් දෙවිවරු දිව්‍යතල වල දෙවියන්ට පල්ලෙහාට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලන් දිව්‍යසෝත වලින් ඕන දෙයක් අපි දෙන්න අහන්න පුළුවන්. ඒ නිසා ඔය පල්ලෙහා දිව්‍ය ආලෝක වශයෙන් හුඟක් වෙලාවට ඉන්නේ මහත්යෝ අර පන්සල උපාදානය කරගත්ත, ආරණ්‍ය උපාදානය කරගත්ත මැරෙන වෙලාවේ ඒවා සීපත් වෙලා ඒවා තුලම දිව්‍යාත්ම වලටපත් වෙලා ඒවා සතර අපායෙ මිදෙලා නැහැ. හරි භයානකයි. මොකද දැන් එයා ගහ උඩ ඉන්න ආලෝකමත් දෙවියෙක් හැටියට. නමුත් එයා ඉන්නකොට පේනවා එයා ආදෝ පහන් පෙළ කවුරු හරි කඩලා දානවා. වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා මේ පහන් පෙළ පොඩි මම මේක අයින් කළා ලොකු එකක්. දැන් එයා දන්නේ නැහැ මේ මොනුත් කතාව. දැන් අර පහන් පෙළ කඩලා දානකොට අර දෙවියා උඩ ඉඳන් ගැටෙනවා. මොකද එයා ඒක උපාදාන එයානේ හැදුවේ. ගැටෙනකොට වෛරය දේශය සකස් වෙනවා. එතනින් පල්ලෙහාට නිරේට වැටෙන්න. ඒ නිසා එවැනි දිව්‍යාත්ම අනුතුරුදායක තැන්. ඒ නිසා කොයි වෙලාවකවත් පන්සල ඇසුරු කරගෙන පන්සල උපාදානය කරගන්න එපා. ආමුදුරු උපාදානය කරගන්න එපා. සංඝයාම උපාදානය කරගන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා සංඝ පරම්පරාව අපිව උපාදානය කරලා තේරුම නැහැ. ඒ නිසා එතනම උපාදානය කරගන්න කලාව පින්කම් තුලින් ඇත්ත වශයෙන්ම පන්සල කියන දේ උපාදානය වෙන්න එපා. එහෙම කළොත් අපිටත් ඒ ආලෝකයක් වෙලා ඔය ටික කාලයක් ගහ කුඩට ගන්න නැහැ ඉන්න. අස්ලානේ පින්කම් කරලා ගහ කුඩට නැගලා ඉන්න. නේ තේරුමක් නැහැ. ඈ ඒ නිසා පින්කම් කරලා ගස්ස දෙන්න යන්න එපා. පින්කම් කරලා මොකද කොහොම හරි සතර පහෙන් දිනනවා කියන දන්ට. මාර්ගඵලලාභී දෙවියන් පුතේ සුරක්ෂිතයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප විනාශයක් කියලා දෙයක් එනවා. තේරෙනවද? මේ මහා සාගරයේ සම්පූර්ණයෙන්ම හිඳෙනවා කියනවා. මේ මුළු පෘථිවියම වැලි තලාවක් වෙනවා කියනවා. තේරෙනවද? මේ පෘථිවියම වැලි තලාවක් වෙලා මේ පෘථිවිය මහා මේරුව ගිනි අරන් මේ සම්පූර්ණ පෘථිවිය අළු වෙනවා කියනවා. ඒ අළු වුණත් මාත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාර්ගඵලලාභී දෙවියා මාර්ගඵලලාභී දිව්‍යාංගනාව සුරක්ෂිතයි කියලා. තේරෙනවද? ඒතකොට ඒ සුරක්ෂිත වෙන්නේ කොහොමද? දැන් ඔය මහා මේරුව මතුවලා පේන්න පටන් ගත්තේ දැන් ඉඳන් ඔය පළවෙනි ඉර පායලා අවුරුදු 100ක් 1000ක් යන මොහොතේ ඉඳන් අවසානයේ පෘථිවිය ගිනි අරන් විනාශ වෙන කාලේ මාත්‍රේ අවුරුදු 10000ක් 15000ක් 20000ක් යන කාලයක්.
ඒතකොට ඒ කාලය තුල වෙන්නා වූ මේ මහා විනාශය දැකලා මේ සතර අපායේ මිදලා හිටියා වූ සියලුම දෙවිවරු පංච උපාදානස්කන්ධේ වැඩිලා රහත් භාවයට පත් වෙනවා. වෙන සුරක්ෂිතභාවය කියන්නේ ඒකයි. ඒගොල්ලෝ මේ පෘථිවියේ වෙන්නා වූ මේ විනාශය දැකලා ඒ කියන්නේ මහා මේරුව පේන්න පටන් ගන්නවා. පංච මහා ගංගා හිඳිලා යනවා, පංච මහා විල් හිඳිලා යනවා. පංච මහා විල් තියෙන දිව්‍ය ලෝකේ. ඒ අනෝතත්ත්‍ය රතකාරයේ සිංහ ප්‍රපාතයේ මන්දාකිණී ශබ්දණයේ කියන පංච මහා විල් දිව්‍ය ලෝකේ තියෙන්නේ. මහා මේරුවෙන් තමයි මේ විල් වලට ජලය යන්නේ. පංච මහා විලුත් හිඳෙනවා. දෙවියෝ පිටෝරේට අහු වෙනවා. ඈ මහා සාගරේ හිඳෙනවා. දුමෙන් පෘථිවිය අවුරුදු 100,000 ගණක් වැහිලා තියෙනවා. ඊට පස්සේ තමයි ගිනි අරන් විනාශ වෙන්නේ. ඒ ගින්නේ බුදුරජාණන් වහන්සේ කියන සතර අපායේ මිදුන දෙවියා සුරක්ෂිතයි කියන මාත්‍යෝ මේසා විනාශයක් පෘථිවිය තුල වෙද්දී සතර අපායේ මිදුනා කියන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ දෙවිවරු අනිත්‍ය සංඥාවෙන් නිවන අවබෝධ කර ගන්න. ඒතර තමයි ඒගොල්ලන්ගේ තියෙන අවසාන. ඉන් පස්සේ ආයිමත් සම්මා සම්බුද්ධ ශාසනයක් මතු වෙනකොට මාත්‍යෝ කිසිම බ්‍රහ්මතලයක කිසිම දිව්‍ය තලයක මාර්ගඵලලාභී දෙවි කෙනෙක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ ධර්මය